මුලින්ම මම ලෑස්ති වෙන්නේ මාළු එක හදාගන්න. මං අද මාළු පිරිසට තමයි හදන්නේ. මුලින්ම මේකට අවශ්‍ය කරන රම්පෙ, කඩපිංචා, ලුණු, සුදු ලුණු ටික මම ලෑස්ති කරගන්නවා. එනසල්, කරාමුණට, කුරුඳුපොතු මේ දේවල් ටිකත් ලෑස්ති කරගෙන දැන් මම ලෑස්ති වෙන්නේ මාළු එක උයාගන්න. මුලින්ම තාච්චියක් ලිපේ තියලා එකට පොල් තෙල් දාලා රත් වුණාට පස්සේ අබ ඇට ටිකකුයි සූදු රළ ටිකකුයි එකතු කරලා ලෑස්ති කරගත්ත ලුණු සුදු ලුණු ටිකත් මේකට දාගන්නවා. මේ ටික හොඳට තෙම්පරා වුණාට පස්සේ මිරිස් කුඩු 3-5 කුඩු ලුණු එකතු කරලා හොඳට තෙලේ තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේකට වතුර එකතු කරනවා. මේකට මම ගොරක, උළුහල් වගේම ගම්මිරිස් කුඩු වලින් තේ හැන්දක් විතර තව අමු 3-5 කුඩු ටිකකුත් එකතු කරලා හොඳට රත් වීගෙන ඉද්දි මේකට මාළු ටික මම එකතු කරගන්නවා. ඊළඟට මම ලෑස්ති වෙන්නේ එළවලු බතට අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගන්න. මුලින්ම කැරට්, ලීක්ස් මේ දේවල් ටික ලෑස්ති කරගන්නවා. රම්පෙ කොලයකුයි කරපිංචා කිනිත්තකුයි ගන්නවා මම. ඒ වගේම මේ තියෙන සේර කැබැල්ල පුංචි සේර කෑල්ලකුත් එකතු කරගන්නවා. ලුණු, සුදු ලුණු ඒ වගේම එනසල්, කරාමුණටි, කුරුඳුපොතු මේ ටිකත් අවශ්‍යයි. මුලින්ම කරන්නේ භාජනයක් ලිපේ තියලා මේකට පොල් තෙල් දාලා රත් වුණාට පස්සේ සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු ටික තෙලේ ටික වෙලාවක් තෙම්පරා දුන්නාට පස්සේ කරපිංචා, රම්පෙ ඉතුරු දේවල් ටිකත් දාගන්නවා. මේ ටිකත් හොඳට තෙම්පරා දුන්නාට පස්සේ මම බිත්තරයක් එකතු කරනවා. මේකට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ටිකකුත් එකතු කරලා හොඳට බිත්තරේ කවලම් කරගන්නවා. බිත්තරේ තෙම්පරා දුන්නාට පස්සේ මම මේකට උයාගෙන ලෑස්ති කරගෙන තිබුණ බත් එක එකතු කරනවා. බත් එකත් බිත්තර එකත් එක්ක හොඳට ටික වෙලාවක් තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මේකට ලෑස්ති කරගත්ත කැරට් ටිකත් එකතු කරගෙන හොඳට තෙම්පරාදු කරගන්නවා. මම මේකට කෑලි මිරිස් කුඩු වලින් ටිකකුයි ලුණු ගම්මිරිස් කුඩු ටිකකුයි එකතු කරගන්නවා. ලිප ඔෆ් කරන්න ළඟලා මම ලීක්ස් ටික එකතු කරගන්නවා. ලීක්ස් ටිකත් එකතු කරගෙන ටික වෙලාවක් හොඳට කවලම් කරගන්නවා. දැන් මගේ බත් එකත් ලෑස්ති, මාළු එකත් මේ විදිහට ලෑස්ති. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.